පාලකයන් පුළුවන්. රාජතෝ වයින රාජතුමා උදාහරණ කරගත්තොත් වැඩි වරදී. චෝරතෝවා මේ ලෝකේ ඉන්න හොරකමින් ජීවත් වෙනවා. නේද? ඒ අය ඒ සඳහා පරිරාජික වෙනවා. ඒක අපිට තොරුන්ගෙන් මිනිස්සුගේ සම්පත් විනාශ වෙලා ආත්ම පරිහානියක්වත් ඒවා අපි අහලා තියෙනවා නේද? අද්දිතෝවා කින්නෙන් නියදයෙන් බලන්නකො සම්පත් විනාශ වෙලා දුක්පත් වෙනවා යාති ඉතින් රටවල් නැගිටින්න බෑ නියදේ පවතින කාන්තා දුර්භික්ෂේ පවතිනවා මන්ද පූර්ණයේ පවතින අප්‍රමාණීය රටවල් සෞඛ්‍ය නියදයෙන් සත්‍යයයි පරිහානි උදකතෝ වැස්ස සම්පතක් වගේම ජල දැල්ම නිසා මේ දෙවිතා දුනා පාක්ෂණ අදාපන වෙනවා මේ අධික වර්ෂාව නිසා මේකපත් වෙනවා ආත්මික පරම්පරාවක් අධිසම්පත කරන දේවල් වෙනවා ඉනේදී රාජ ආරි කියලා ඒ පංච භාගයක් මෙතන ආරි කියන එක නේ හතරක් තියෙනවා අපේ ජීවිත ගොඩනැගෙනකොට නිරායාසයෙන්ම ලෝකීය ධර්මතාවයේ තම කොච්චර උනත් හතරේ තියෙනවා. අපි මෛත්‍රියෙන් ඉදියට නේද? සංසාරේ හැටියට හතරේ ගොඩනැගෙන හතර බුදුහාමුදුරන්ට කියන්නේ හතර නේද? සුදු මහත්තයා දෙන්න අතල්ල ගන්න. හතරක් කොයි වෙලේ හරි මාන බලන්න තියෙන තත්ත්වයෙන් ඒක හතරක් සුදු මහත්තයා දුවන්න එපා කියන්නේ. බුදුහාමුදුරන්ට ගල් පැටරන කවුද? දේවදත්ත. අර දිත්ත ගාලේ මේක මොනවද නේ?
නේද? අන්ද බුදුහාර දෙකක් ගානවා පව් දුප්පත් වෙන්න හේතු වෙනවා සම්පූර්ණ දුන්නට දෙයි අපි බාන්දක පොත්ත ගාමිනී මෙන්න මේ වගේ තමයි පවුල් කඩාගෙන ඇටේ ව්‍යාපාර කරනවා. ලිස්සයි පුතා ඉන්න අම්මත් එක්ක හතල්ලා ගන්න. දේශනා කළා උතන තියෙන හතක්. ඒ අවබෝධයෙන් හිටියන හතක්. අන්න අම්මලා දියා ගන්න සමහරු රාජකෝවා රජුන්ගෙන් චෝරතෝවා සොරුන්ගෙන් අග්නිතෝවා ගින්නෙන් උදකතෝවා ජලයෙන් නිහිතං වා නාදිගච්ඡය තැන්පත් කරපු දේ නොලැබුණොත් දුප්පයෝත්තා භෝගේ ජහන්ති නොසුදුසු වාය පනතුරුවට පත් කළොත් නේද ඊළඟට අනවශ්‍ය විදියට බහිනකොට තියෙන්නේ. බහිනකොට ඒ පැත්තෙන් බහින්න බැරි වෙයි කොහොමද? පුතා එන්න අල්ලගන්න පුතා. පුතා. මෙහෙ ඇවිත් නෑ. ඒ කාලේ ෆෝන් තිබ්බේ නෑ. ෆෝන් තිබ්බේ නෑ. ඒකක් දෙන්න. ඕ මුදහාගෙන පුතාට පෙන්නන්න සුදු මෙන කියලා පෙන්නන්න. මේක ටයිල් එකේ ගන්න. තව ගොඩක් දුර යන්න තියනවා අම්මා. නෑ. ඕන් කාපට් එක ඉන්න උඩ. ඒ අනුව ඔය මොන දේ කිව්වත් ඕවා ලිස්සයි ලිසන්නද කවුද? නැත්තේ නෑ. කාසවන්නේ නෑ. යම්මන් එන්න මේ අකල.